මම ඇත්තෙන්ම YouTube channel එකක් කිරීමට අදහස් කළේ ජනතාව වෙනුවෙන් සහනයක් ලබා ගැනීමට ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කිරීමට. ඇත්තම වශයෙන් කියනවා සහනයක් කියන්නේ ජනතාව වෙනුවෙන් ගොඩක් දේවල් තියෙනවා. ඕනම කෙනෙක් ඒ සිහිනයක් තමන්ටම කියලා වාහනයක් ලබා ගැනීම. එම සිහිනය ඉටු කර ගැනීමට කොහොමවත් බෑ. හේතුව තමා වාහනවල අධික මිල. එම නිසා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම කරනවා ජනාධිපතිතුමනි මේ ගැන සලකා බලා ඔබතුමාට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කිරීමට පුළුවන් දෙයක් කරන්න යන ඉල්ලීම කරන අතර ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා වාහනයක් ගැනීමට සිහිනයක් තබාගෙන සිටින අය වෙනුවෙන් අඩු පොලියට සහන පොලියකට ණයක් ලබා දී එම අයට වාහනයක් ගැනීමට සලසා දෙන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. අත් වශයෙන්ම කියනවා නම් අද තරුණයන් ඒ වගේම අනෙකුත් සියලුම දෙනා අප කවුරුත් තමන්ටම කියලා වාහනයක් ගැනීමේ සිහිනය කාගෙත් හිතේ තියෙනවා. එය ලබා ගැනීමට මිල අධික නිසා එය ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. කොයි කවුරුත් ආසයි ජනාධිපතිතුමනි තමන්ටම කියලා වාහනයක් ලබාගෙන තමන්ගේ පවුලේ සියලු දෙනාත් එක්ක ගමනක් යෑමට ඒ වගේම තමන් රාජකාරී රැකියාවක් කරන ආයතනයට යෑමට සියලු දෙනාම ආසාවෙන් සිටිනවා. ජනාධිපතිතුමනි මේ ගැන ඔබතුමා සලකා බලා මේ ගැන ඔබතුමාගෙන් යම්කිසි මේ අය වෙනුවෙන් සහනයක් ලබා දෙයි කියා අපි සිතනවා. ඊළඟ දේ තමයි ජනාධිපතිතුමනි නිවාසයක් නැති අය ශ්‍රී ලංකාව තුළ කොච්චරනම් දුක් විඳිනවද? Tamanට කියලා නිවාසයක් නැතුව වෙන වෙනත් අනුන්ගේ තැන්වල දුක් විඳින අය කොපමණ සිටිනවද කියලා ශ්‍රී ලංකාවේ අපට කිව නොහැකි. ඒ අය වෙනුවෙන් මම ඉල්ලීමක් කරන්නේ ජනාධිපතිතුමනි ආධාර මුදල් ලබා දෙන්න කියලා රටේ තියෙන දැන් වාතාවරණය හේතු කොට මම ඒ ඉල්ලීම කරන්නේ. නමුත් ජනාධිපතිතුමනි එක දෙයක් කරන්න පුළුවන් අඩු පොලියට නිවාස ණයක් ලබා දී ඒ සියලු දෙනාගේම සිහිනය තමන්ටම කියලා නිවසක් සාදා ගැනීමට ඒ අවස්ථාව ලබා දෙන මෙන් ජනාධිපතිතුමාගෙන් සහ නිවාස ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ගැන සොයා බලා කෙටි කාලයක් තුල ඒ දේ ඉෂ්ට කිරීමට ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් සහ නිවාස ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. අද නිවාසයක් නැතුව කොච්චර දුක් විඳිනවද? සෑම කෙනෙක්ම ආසයි ජනාධිපතිතුමනි තමන්ගේ කියලා නිවාසයක් සාදාගෙන
තමන්ගේම දරුවොත් එක්ක ඒ ගෙදර කාලය ගත කරන්න. එම නිසා ජනාධිපතිතුමනි මේ ගැන ඔබතුමා ඒ බුද්ධියට ගෙන ඔබතුමා රටේ යමක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒම නිසා තමයි මම මේ වීඩියෝ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන්ම YouTube channel එකක් සාදා මේ දේවල් ඉදිරිපත් කිරීමටම තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එම නිසා ජනාධිපතිතුමනි මම නැවතත් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ දේ ඔබතුමාට කරන්න පුළුවන්. ඒ ගැන ඔබතුමා හොඳට සිතලා බලලා මෙම ජනතාව වෙනුවෙන් ඒ දේ කරයි කියලාම අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම වීඩියෝක බලන ඔබ සියලු දෙනාටම මා ඔබ වෙනුවෙන් යමක් කතා කර තියෙන බැවින් මෙම වීඩියෝ එක බැලූ සියලු දෙනාම නැවතත් මේ වාගේ වීඩියෝ ලබා ගැනීමට මා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා ඔබ සියලු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා මා ගැන මේ වීඩියෝ එක බැලූ ඔබ සියලු දෙනාගෙන්ම මේ වීඩියෝ එක තව වීඩියෝ ඔබ සියලු දෙනා ලබා ගැනීමට නම් මා ගැන සහයෝගයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ජනතාව වෙනුවෙන් කරන්න ඕන සියලුම දෙයක් කිරීමට තමයි මම මේ YouTube channel එක සෑදුවේ. එම නිසා ඔබ සියලු දෙනා වෙනුවෙන් මම නැවතත් තව තවත් වීඩියෝ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එම නිසා මෙම වීඩියෝ එක බැලූ සියලු දෙනාටම ස්තුති කරන අතර නැවත වීඩියෝ එකක් ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. එම නිසා ඔබ සියලු දෙනාටම නැවතත් මම ස්තුති කරන අතර මෙම වීඩියෝ එක බැලූ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම මෙම වීඩියෝ එක නතර කරනවා. නැවත වීඩියෝ එකක් ගෙන ඒමට ඉක්මනින් මම බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.